Hello guys, welcome back to my YouTube channel. කොහොමද ඉතින් ඔයාලට මම හොඳින් ඉන්නවා. ඉතින් අද මම ඔයගොල්ලන්ට අරන් ආවේ මම සතියාන්තය කොහොමද ගත කළේ කියලා. ඉතින් මේ සතියාන්තය ගොඩාක් කාර්යබහුලයි ළමයි. ඒ කියන්නේ වැඩවලින් නෙමෙයි ඇත්තම කිව්වොත් ගමන් බිමන් ගිහිල්ලා. ඉතින් අපි මුලින්ම ගියේ පීට්සා හට් එකට මායි හස්බන්ඩ්ුයි දවල් කෑම එක ගන්න. දවල් කිව්වට ඉතින් යද්දි ටිකක් හවස් වුණා. ඉතින් ළමයි මේ අපි ගියේ ගොඩ දවසකට පස්සේ. කියන්නේ ඔතන ගියොත් අපිට මතකත් නෑ අපි අන්තිමට ගියේ කවද්ද කියලා. ඒ තරම් මේ ගොඩ කාලයකට පස්සේ තමයි අපි දෙන්න පීට්සා හට් එකට ගියේ. ඉතින් අපි පීට්සා හට් එකට ගිහිල්ලා පීට්සා එකක් ඕඩර් කරලා ඉතින් කාලා බීලා එතන ගොඩාක් වෙලා කතා කරගෙන හිටියා. මොකද නිදහසේ අපි දෙන්නට එහෙම ටයිම් එකක් හම්බුනේ ගොඩ දවසකට පස්සේ. ඉතින් අපි දෙන්න අපේ හිතේ ඇටියට කතා කර කර කෑම එක රස වින්දා. ඉතින් කලින් දවසෙම මම ප්ලෑන් කරා මූවි නයිට් එකක් කරන්න ඕන කියලා ගෙදරදිම. ඉතින් ඒකට ඕන බඩු මුට්ටු ටිකක් ගන්න ඕන කියලා මම හස්බන්ඩ්ට කිව්වා. ඉතින් මෙතන ඒක ගැනත් අපි කතා බහ කරලා ඉතින් ඊළඟට අපි කීල්ස් එකට ගියා ඒකට ඕන බඩු ගන්න. ඉතින් ළමයි මෙතනදී පීට්සා එක එනකන් අපි දැන් ඉන්නවනේ. එතකොට කොහොම හරි ගෑනු ළමයි වගේ අකාව. අපේ හස්බන්ඩ් මාව උස්සන්නත් එක්ක ඒගොල්ලෝ ගැන කී ඉන්නවා ඉතින්. ඔහොම තමයි ඉතින් එතන වැඩ ටික උනේ. ඊට පස්සේ ළමයි මේ එදාම රෑ මට මතක විදිහට අපි ෆිල්ම් එකක් බලන්න හිතුවා. හැබැයි ළමයි අපි හිතපු ෆිල්ම් එක නෙමෙයි අපිට බලන්න උනේ. අපි මෝඩ තරඳු ෆිල්ම් එක තමයි බලන්න හිටියේ. හැබැයි අන්තිමට බලන්න උනේ නම් ඩැඩා එකේ අපේ හස්බන්ඩ්ට වැඩිය දෙමළ තේරෙන්නේ නැති නිසා සිංහල එක තමයි බලන්න උනේ. ඉතින් ළමයි මේ තියෙන්නේ හරියටම පෙබරවාරි 15 වෙනිදා. මේ ඉන්නේ අපේ හස්බන්ඩ්ගේ තාත්තගේ උපන්දිනේ. ඉතින් ඒක සෙලිබ්‍රේට් කරන්න අම්මලා හැව්වා ගෙදර එනවද නැත්නම් අපි බීච් එකකට යන්න කොහොමද කියලා. ඉතින් වෙනසකටත් එක්ක අපි බීච් එකකට යන් කියලා බීච් එකකට ගියා. මේ ඉන්නේ ඉතින් ආච්චි, ඒ කියන්නේ තාත්තගේ අම්මා. මේ ඉන්නේ එතකොට හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි. අර චූටි බබෙක් නම් ඉන්නේ වෙන බබෙක්. නෑදෑ බබෙක්. මේ ඉන්නේ ඉතින් මගේ ආදරණීය හස්බන්ඩ්. එයා නම් දැන් තාත්තා වගේමයි. ඔය ඉන්නේ ඉතින් මම බලන්න මගේ ලස්සන. ඉතින් ඔන්න ඔහොම තමයි තාත්තාගේ බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එක බීච් එකේ උනේ. ඔය ඉතින් හිටියේ හස්බන්ඩ්ගේ ලොකු නංගි පොඩි නංගි. නංගිලා දෙන්නෙක් තමයි ඉතින් ඉන්නේ. ඔන්න ඔහොම තමයි ඉතින් බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එක උනේ. ඊට පස්සේ අපි ඉතින් නාලා කරලා ගෙදර ආවා. සතියාන්තය ගත වුණේ ඉතින් ඔහොම තමයි. මම එහෙනම් තව අලුත් වීඩියෝ එකකින් එන්නම්. Thank you for watching.